ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අද සේලන් ට්‍රැවලර් YouTube channel එකට. අද අපි ඔයාලත් එක්ක බෙදා ගන්න ලෑස්ති වෙන්නේ උඩුදියලුම ගිය ගමන ගැනයි. ඉතින් අද අපි උදෙන්ම නැගිටලා මේ ගමන යන්න ලෑස්ති වුණේ අපි නතර වුණු තැන, ඒ කියන්නේ දියලුම view cottage එකේ ඉඳලා මෙතනට කිලෝමීටර් 2.5ක් වගේ තියෙනවා. අපි නතර වුණු දියලුම view cottage එක ගැන කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ආදරෙන් ඉල්ලනවා ඒකත් බලන්න කියලා. බස් එකෙන් බැහැලා මෙතන පිවිසුම ළඟට එන්න කිලෝමීටර් 2ක් වගේ තියෙනවා. මේ පාර කොන්ක්‍රීට් පාරක්. ඒ හින්දා ඔයාලට මෙතනට පහළ වීල් පාක් එකකින් වීල් එකක් ගන්නවත් පුළුවන්. නැත්නම් ඔයාලගේ වෙහිකල් එක ආවනම් මේ කොන්ක්‍රීට් පාර දිගේ මෙතන පිවිසුම ළඟට එන්නත් ලේසියි. මේක එච්චර අමාරු හයික් එකක් නෙමෙයි. අනික පැහැදිලිව පාර තියෙනවා. ඒක දිගේ යන්න තියෙන්නේ. මේ යන පාර දිගේ හරි ලස්සනට අවට බලන්නත් පුළුවන්. අපි ටිකක් උදෙන් ආපු හින්දා මෙතන ටිකට් කවුන්ටර් එක වහලා. මෙතනින් අතුල් වෙන්න තියෙන පොඩි කැලෑවකට වගේ. ඒ කැලෑ කොටසෙන් එළියට ආවම තියෙන්නේ මේ වගේ පරිසරයක්. තනබිම් එක්ක තියෙන කුරු ගස් සහිත කඳුකර ප්‍රදේශයක් තමයි තියෙන්නේ. මෙතනින් පාර දෙකට බෙදෙනවා. මේ පාරවල් දෙකෙන්ම view point දෙකකට යන්න පුළුවන්. අපි හිතුවේ පහළ පාරෙන් පහළ view point එකට මුලින්ම ගිහිල්ලා පස්සේ ඉහළ view point එකට යන්න. දැන් අපි ළඟටම ඇවිත් තියෙන්නේ. අර දියැලෙන් එහා පැත්තේ පුංචි කඩ කීපයක් පේනවා. අපි උදේම ආපු හින්දා තාම ඒවා වහලා. ඔයාලා පූනාගලේ ඉඳන් එනවා නම් අර දියැලෙන් එහා පැත්තේ කන්දෙන් පේන පාරෙන් තමයි උඩ දියුලුමට එන්න තියෙන්නේ.
අපි දැන් පළවෙනි view point එකට ළඟා වෙන්න තමයි හදන්නේ. ඔයාලා දියලුම කොස්ලන්ද පැත්තේ යනවා නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න අමතක කරන්න එපා. මෙතන එච්චර ලස්සන view එකක් තියෙන්නේ. අනික දියලුම කියලා ගොඩක් අය පහළ කොටසට එන්නේ. හැබැයි මෙතෙන්ට එන්න ඕනේ නියම සුන්දරත්වය විඳින්න නම්. ඇත්තටම මේ හරිය ගත්තොත් දියලාන සුසු තැනක් නෙමෙයි. එකක් තමයි වතුර පාර ගොඩක් සැරයි. අනික තමයි ඔයාලා ලිස්සලා ගියොත් ලොකු ගල් තියෙනවා. ඉතින් ඒ ගලක ඔළුව වැදෙන්නත් පුළුවන්. අනික මෙතන නෝටිස් කරලා තියෙනවා කලින් කීප දෙනෙක් නැති වුණා කියලා. ඉතින් ඒ ඔක්කොම බැලුවාම ඇත්තටම අපේ ජීවිතය අන්තරේ දාගන්න නැතිව වෙන සුසු තැනකින් දියනාන එක තමයි මගේ නම් අතේ. ඉතින් ඔයාලා ආස නැද්ද මේ වගේ පුංචි මතක ඔයාලා ළඟ තියාගන්න? මම නම් ආසයි. මම ආසයි මේ වගේ තැන්වල ෆොටෝස්, වීඩියෝස් මගේ මතක ගොන්නේ මතකයන් විදිහට තියාගන්න. කොස්ලන්ද සානුවේ බෑවුමකින් නැද හැලෙන දිය ඇල්ල උසින් මීටර් 171ක් පමණ වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ තෙවන උසම දිය ඇල්ල විදිහටත් වාර්තා වෙනවා. උසානුව ලෝකයේ 361 වන ස්ථානයේ පසු වෙනවා. දියලුම දිය ඇල්ල පූනාගල ඔයෙන් පෝෂණය වෙන අතර අවසානයේ මෙම දිය ධාරා සියල්ල කිරිඳි ගඟට එකතු වෙනවා. අපේ මේ සූදානම මෙතනින් එගොඩ වෙලා දිය ඇල්ල ඉහළ කොටසට යන්න. ඉතින් ඉහළ කොටසට යන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට මතකද මම ඉස්සෙල්ලා ඔයාලට අඩිපාර දෙකට බෙදෙන තැනක් පෙන්නුවා. අන්න ඒ තැනින් ඔයාලා ඉහළට ගියත් ඔයාලට ඉහළ view point එකට යන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මේ අපි ගියා වගේ පහළට ඇවිල්ලා පහළ view point එක බලලා ඊට පස්සේ ආයේ දියැලෙන් එගොඩ වෙලා උඩ පාර දිගේ යන්න තියෙන තැනත් අඩිපාර වගේ තියෙනවා. මෙතන උඩට අපි නතර වෙලා හිටපු කොටේජ් එකත් පේනවා. අපි ගිය දවස ගත්තොත් ෆොරිනර්ස්ලා ගොඩක් ඇවිත් හිටියා. ලෝකල්ස්ලා ගත්තොත් 2-3 දෙනෙක් වගේ තමයි දැක්කේ. ඇත්තටම මේක අමාරු හයික් එකක් නෙමෙයි. ගොඩක් අය දියලුම ඇල්ල ළඟ ඉඳන් බලලා යනවා. හැබැයි දියලුම ඇල්ලේ නියම සුන්දරත්වය විඳින්න අප දියලුමට එන්නම ඕනි. හැබැයි අප දියලුම නැත්තම් උඩු දියලුම ගත්තාම නිස්කලංක සුන්දරත්වයේ පිරුණු සැඟවිලා තියෙන තැනක් කිව්වොත් මම නිවැරදි. ඉහළ view point එකට යන්න මේ දිය ඇල්ල ළඟින් උඩට අඩිපාර තියෙනවා. ඒ පාර දිගේ යන්න ඕනි.
ටිකක් උඩට ගියාම හරි ලස්සනට දිය ඇල්ලක් ඈතට පේනවා. මෙතන නානවා නම් ගොඩක් ආරක්ෂිතව නාන්න පුළුවන් තැනක්. මොකද මෙතන ගොඩක් ගැඹුරුත් නැහැ. ඒ වගේම වතුරේ සැර පහරත් ගොඩක් අඩුයි. ටිකක් උදෙන් ගිය හින්දා මෙතනත් කවුරුත්ම හිටියේ නැහැ. ටිකකින් ෆොරිනර්ස්ලා ගොඩක් කට්ටිය ආවා. මේ තියෙන්නේ අප දියලුම view point එක. ඉතින් හරිම ලස්සන තැනක් තමයි මෙතන. මම වචන වලින් කියනවට වඩා ඔයාලට මේක බලද්දිම ඒක තේරෙනවා. ඉතින් විදේශික පිරිසකට මඟ පෙන්වන්න ආපු ගයිඩ් කෙනෙක්ගෙන් අපිට මේ වගේ අත්දැකීමකුත් බලා ගන්න පුළුවන් වුණා. කීපයක්ම තියෙනවා. ඒක කියලා තියෙන්නේ පස්වරු 6න් පස්සේ මෙතන ඉන්නත් බෑ. ඒ වගේම කඳුරු බදින්නත් බෑ කියලා. මොකද මේක අලියන ප්‍රදේශයක්. ඉතින් ඔයාලා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. මෙතන අවට පොලිතින් ප්ලාස්ටික් තියෙනවා.
ඉතින් ඔයාලට මතක් කරන්න කැමති මේ වගේ තැන්වලට එනවා නම් මේ වගේ පොලිතින් ප්ලාස්ටික් බිම දාන්න එපා. ඔයාලා පාවිච්චි කරන දේවල් තියෙනවා නම් ඔයාලා ආයි ගෙදර අරන් යන්න. මොකද අපි මේ සම්පත් රැකගත්තොත් තමයි අපේ ඉදිරි පරම්පරාවට මේවා දැක බලා ගන්න හැකි වෙන්නේ. අපි ඉදිරියටත් යන්න බලාපොරොත්තු වෙන මේ වගේ ලස්සන තැන් ගැන තවත් වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. එන්න